එතන ඔයාලා වීඩියෝ බලන්න ආදී දැන් ඔයාලට ඕන වෙලා තියෙනවා මේ දිවාලි මාස වැඩ කළා ඊළඟට පටන් ගන්න තුන්වෙනි වාර විභාගෙට හොඳ ලකුණු දෙයක් ගන්න. එහෙනම් ඔයා මේ ඇවිදින්නේ හරිම වීඩියෝ එකට. ඉතින් අද මම මේ වීඩියෝෙන් කියනවා ලකුණු අඩු මට්ටමක ඉන්න ඔයාට ලකුණු සාමාන්‍ය මට්ටමක් දක්වා වැඩි කරගන්න. ඒ වගේම ලකුණු සාමාන්‍ය මට්ටමක ඉන්න ඔයාට ලකුණු තා පොඩ්ඩක් උපරිම මට්ටමට වැඩි කරගන්න පුළුවන් ක්‍රම කීපයක් අද මම මේ වීඩියෝෙන් කතා කරනවා. ඉතින් අද මේ අරගෙන ක්‍රම ටික ඕනෙකට ලේසියෙන් කරන්න පුළුවන්. ඉතින් ඔයා තාමත් අපේ channel එකේ වීඩියෝස් බලන්නේ අපි subscribe කරන්නේ නැතුවද? එහෙනම් දැන්ම පාස් කියන කළු පාට subscribe බටන් ක්ලික් කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අමතක නොකර මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් කොහොමද යන්නේ සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝම නැවතත් පිළිගන්නවා මගේ දිනිදු විජේසිංහ YouTube channel එකට. ඉතින් තුන්වෙනි වාරට ලකුණු ගන්න ඔයා මුලින්ම කරන්න ඕනේ කාලසටහනක් නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් ඔයා වෙනද වැඩ කරන්න කාලසටහනක් නිර්මාණය කරගෙන ඇති. හැබැයි මේ මාසෙ වෙනම කාලසටහනක් ඔයා නිර්මාණය කරගන්න ඕනේ. සතුටා අඟහරුවාද බදාදා මෙන්න මේ විදිහට දවස් 7 වෙනිම නම් ටික දාගෙන ඔයා කාලසටහනක් නිර්මාණය කරගන්න ඕනේ. සඳුදා දවසේ මම 7 ඉඳලා 10 වෙනකම් ගණිතය කරනවා. ඊට පස්සේ 12 ඉඳලා 2 වෙනකම් පුරවැසි විෂය පාඩම් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට විෂයන් 13ම දවස් 7ට බෙදලා මෙන්න මේ විදිහට කාලසටහන නිර්මාණය කරගන්න. එතකොට ඕගොල්ලන්ට ලොකු වාසියක් වෙනවා විභාගෙට හොඳට ලකුණු වැඩිපුර ගන්න. දැන් කාලසටහනකට වැඩ කරන්නේ නැති කට්ටියට තියෙන ලොකුම අවාසියක් තමයි ඒගොල්ලෝ සැරින් සැරේ පාඩම් කරන්නේ ඒගොල්ලන්ට කැමති විෂයන් ටික විතරයි. දැන් අපි කැමති ගණිතයට විද්‍යාවට සිංහල වලට කියලා එයා හැමතිස්සෙම කරන්නේ එයාට දැන් කාලසටහනක් නැහැ. එයාට හැමතිස්සෙම ගණිතය විද්‍යාව සිංහල පාඩම් කරනවා කැමති විෂයන් ටික හින්දා. හැබැයි කාලසටහනක් නිර්මාණය කරලා පස්සේ අපිට සම්මතින මොන විෂයන් ටිකද දෙමළ දෙනවා. මම කැමති විෂයක් නෙමෙයි දෙමළ ගේනවා. හැබැයි මම මේ විෂය පාඩම් කරනවා. එතකොට විභාගයට දෙමළ දැන් වැඩිපුර මම දැන් සම්මත ආඩම් කරනවා දෙමළ. එතකොට විභාගයට ලකුණු ගන්න පුළුවන්. එතකොට කාලසටහනක් නැති එක්කිනා හැමදෙස්සම ගණිතය විද්‍යාවයි ආඩම් කළා. එතකොට දෙමළ වලට ලකුණු අඩු කරගන්න. ඉතින් කාලසටහනකින් තියෙන වාසිය තමයි ඕක විෂයන් 13ම අපිට පාඩම් කරන්න පුළුවන්. එතකොට අපේ දින අඩුපාඩු මගහරව ගන්න පුළුවන්. මම හිතන විදිහට ගොඩක් කට්ටිය ලකුණු අඩු වෙන්න ප්‍රධානම හේතුවක් තමයි විෂයන් වල පාඩම් මග හැරලා තියෙනවා. එතකොට මේ මග හැරිච්ච පාඩම් වල නිසි අවබෝධයක් ඒකකොට නැති වෙනවා. එතකොට ලකුණු අඩු වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා මේ පාඩම් මග හැරලා තියෙන එක. ඉතින් අපි අද කතා කරන්නේ දෙවෙනියට පාඩම් මග හැරිච්ච පාඩම් ටික සම්පූර්ණ කරගන්න එක තමයි අද අපි දෙවෙනියට කතා කරන්න යන්නේ. හරි දැන් ඔයාලට ඉන්නේ ඔයාගේ ඉස්කෝලේ තියෙන report card එකේ ඔයාට ලකුණු අඩුම තියෙන විෂන් 6 තෝරගන්න. මේ විෂන් 6 තෝරගෙන ඔයා වෙනම කොළ කෑල්ලක ලියන්න මේ විෂන් 6. ඊට පස්සේ මේ විෂන් 6 ඔයා අඩුම විෂයන් තුන, ඒ කියන්නේ ලකුණු අඩුම විෂයන් තුන තෝරගන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඒ විෂයන් තුනේ මග හැරිච්ච පාඩම් ටික ආයි සම්පූර්ණ කරගන්න තමයි තියෙන්නේ. ඉතින් පාඩම් බලන්න deep education වගේ ගොඩක් channel තියෙනවා. ඔයාට මග හැරිච්ච පාඩමේ නම ගෙවුවාම ඔයාට YouTube එකකින් බලලා මේ පාඩම් ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අනිත් විෂයන් තුනේ ඔයාට මග හැරිච්ච පාඩම් ටික ඔයා ඉවරයක් කරගන්න. ඊට පස්සේ ඔයාට නිකන් සාමාන්‍ය පරිදි කියන්නේ සාමාන්‍ය විදිහට ලකුණු දෙන විෂයන් ටික අරගෙන ඔයාට තියෙන්නේ ඒ විෂයන් වල මග හැරිච්ච පාඩම් ටික ඉවරයක් කරගන්න. ඉතින් දැන් ඔයාට මග හැරිච්ච පාඩම් ටික ඉවරයක් කරගෙන ඉන්නේ. ඒ කියන්නේ දැන් ඔයා කාලසටහනකට වැඩ කරනවා. ඒ වගේම ඔයාට මග හැරිච්ච පාඩම් දැන් ඔයා සම්පූර්ණ කරගෙන තියෙන්නේ. දැන් අපේ වැඩේ 50% විතර සම්පූර්ණයි. ඉතින් අද මම තුන්වෙනි ස්ටෙප් එක විදිහට කතා කරන්න යන්නේ මුලින්ම ලේසි විෂයන් ටික පාඩම් කරලා ඊට පස්සේ අන්තිමට අමාරු විෂයන් ටික පාඩම් කරන එක. ඔයා තෝරගන්න ඔයාට ආස විෂයන් ටික. ඒ කියන්නේ මම ආසයි බුද්ධ ධර්ම සිංහල වලට.
මෙන්න මේ විෂන් ටික අරගෙන මුලින්ම ඔයා මේ විෂන් ටික පාඩම් කරගන්න. මේ පාඩම් කරන අතරතුරදී ෂෝට් නෝට් නිර්මාණය කරන්න අමතක කරන්න එපා. මම ඉස්සරහට කතා කරනවා මේ ෂෝට් නෝට් නිර්මාණය කරන එකේ වාසිය මොකක්ද කියලා. බය වෙන්න එපා. ඔයාට ඉස්සෙල්ලා අමාරු විෂන් පාඩම් කරනවට වඩා ලේසි විෂන් ටග් ගාලා පාඩම් කරාම ඔයාගේ ඔළුවේ ඉක්මනට ඒවා මතක තියාගන්න පුළුවන්. එතකොට ඔයාට විභාගෙට වැඩිපුර ලකුණු ගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. දෙවෙනියට දැන් ඔයා කරන්න ඕනේ ඔයාට තියෙන අමාරු විෂන් ටික ගන්න. මේ අමාරු විෂන් ටික පිළිවෙලින් හොඳට අවධානය දීලා පාඩම් කරන්න. දැන් කරන්න ඕනේ ඔයාට ඔයාගේ ලේසි විෂන් ටිකේ අමාරු විෂන් ටිකේ ඔයාට අමාරුම පාඩම් ටික වෙනම පොළ කෑල්ලක ලියන්න. මේ වෙනම පොළ කෑල්ලක ලියලා ඒ පාඩම් දැන් ඔයාට අමාරු පාඩම් දෙපාරක් තුන්පාරක් විතර ඔයාට ආයි අවබෝධ වෙනකන් කියලා ගන්න. මම අර කලින් කිව්වා වගේ අමාරු විෂන් පාඩම් කරද්දී ෂෝට් නෝට් නිර්මාණය කරන්න අමතක කරන්න එපා. මේ ෂෝට් නෝට් කියන දේ ලොකු වාසියක් තියෙනවා. මම ඒක කලින් කිව්වා වගේ ඉස්සරහට කතා කරනවා. දැන් ඔයා මුලින්ම කාලසටහනක් නිර්මාණය කරා, මගහැරිච්ච පාඩම් ටික ඉවර කරා. ඊට පස්සේ ඔයා මුලින්ම ලේසි විෂන් ටික පාඩම් කරා. ඊට පස්සේ දැන් අමාරු විෂන් පාඩම් කරා. ඒ ගමන්ම ඔයා ෂෝට් නෝට් නිර්මාණය කරා. දැන් අපේ වැඩේ 80ක් විතර කම්ප්ලීට් වෙලා තමයි තියෙන්නේ. ඉතින් හතරවෙනි කරුණ විදිහට එහෙමත් නැත්නම් හතරවෙනි ස්ටෙප් එක විතර අද මම කතා කරන්න යන්නේ පේපර්ස් කරන්න ඕනේ. පේපර්ස් කරන්නේ කොහොමද? ඔයාට ඉස්සෙල්ලාම කලින් කිව්වා වගේම ලේසි විෂන් ටික ගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ මේ ලේසි විෂන් ටිකේ ඔයා ඉස්සෙල්ලා අපි කියමුකෝ බුද්ධාගම කියලා. බුද්ධාගම පේපර්ස් දෙකක් කරන්න. මේ විදිහට ලේසි විෂන් වල පේපර්ස් දෙක ගන්න ඉස්සෙල්ලා කරන්න. අමාරු විෂන් වලට ඔයාට පුළුවන් නම් විෂන් අමාරු විෂන් වලට පුළුවන් නම් ඔයා පේපර්ස් 4-5ක් විතර කරන්න බලන්න. මේ පේපර්ස් කරන එකෙන් තියෙන වාසිය තමයි අපි කොච්චර කලින් පාඩම් කරලා හිටියත් අපිට ඒ කියන්නේ ඒ සමහර ප්‍රශ්න අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මේ පේපර්ස් කරලා පෙර හුරුව තුලින් අපිට ඒ ප්‍රශ්න නිවැරදිව අවබෝධ කරගෙන නිවැරදි පිළිතුරු දීලා අපිට සාර්ථක ලකුණු ගන්න පුළුවන් තුන්වෙනි වාර විභාගයේ. දැන් අපි හිතමුකෝ ඔයාට අමාරුයි විද්‍යාවයි ගණිතයයි කියලා. ඔයා අනිවාර්යෙන්ම අනිත් විෂයන් වල පේපර්ස් කරනවා වගේම ඒ විෂයන් වල දවසට ඒ විෂයන් වල දවසට පේපරයක් කරන්න අමතක කරන්න එපා. දැන් ඔයාලා හිතමුකෝ දැන් දවස් ගානේ පේපරයක් කරන්න ගියාම අමාරුයිනේ. ඔයා හැබැයි පළවෙනි පාර්ට් එකක් විතර කරාට කමක් නැහැ. ඒ කියන්නේ ඔයාට ගණිතය අමාරුයි. ඔයාට සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම කරන්න බෑ. හැබැයි අද මම මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පත්‍රය ඉවරයක් කරනවා. මෙන්න මෙහෙම ඔයාට ඉස්සරහට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. මේ පේපර්ස් කිරීම තුලින් විභාගෙට ගොඩක් ලකුණු ගන්න පුළුවන්. එතකොට ඔයාට ඔයාගේ වෙනියක් එන්න ඉහළට යනවා. ඉතින් දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අපේ කතාවේ ඒ කියන්නේ අපේ වැඩේ අන්තිම ස්ටෙප් එකට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මම කලින් කිව්වා නේද ෂෝට් නෝට් ගැන කතා කරමු. දැන් තමයි මම ෂෝට් නෝට් ගැන කතා කරන්න යන්නේ පස්වෙනි ස්ටෙප් එක විදිහට. දැන් අපි කලින් පාඩම් කරන අතරතුරේදී ෂෝට් නෝට් නිර්මාණය කරානේ. දැන් ඔයාට දැන් අපි කියමු හෙට දැන් අපේ විභාගෙ පටන් ගන්නවා. එතකොට ඔයාට සම්පූර්ණයෙන් පොත පාඩම් කරන්න බෑ. එතකොට අර ෂෝට් නෝට් ඔයාට උදව්වක් වෙනවා. ටග්ගාල පාඩම් කරලා විභාගෙට යන්න. එතකොට ඔයාට හැම කරුණක්ම පාඩම් කරන්න ඕනේ නෑ. අර ඔයා ෂෝට් නෝට් එකේ කලින් නිර්මාණය කරපු විදියට ඔයාට ඒ වැදගත් කරුණු පාඩම් කරලා විභාගෙට හොඳ ලකුණක් ගන්න පුළුවන්. මේ ෂෝට් නෝට් නිර්මාණය කරද්දී ඔයාලා පේපර්ස් කරන වෙලාවට ඒ පේපර්ස් වල තියෙන වැදගත් ප්‍රශ්න මේ ෂෝට් නෝට් එකට දාන්න අමතක කරන්න එපා. එතකොට ඔයාට මේ ෂෝට් නෝට් වල වැදගත් කරුණු වගේම වැදගත් ප්‍රශ්නක් පාඩම් කරන්න පුළුවන්. එතකොට මේ දෙකම පාඩම් කරලා ඔයාගේ විභාගෙට සාර්ථක ලකුණු මට්ටමක් ගන්න පුළුවන්. එතකොට ඔයාගේ තුන්වෙනි වාර විභාගේ ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් අද මේ කතා කරපු දේ ඕගොල්ලන්ට වාසියක් තියෙනවා නම් එහෙම නැත්නම් ප්‍රයෝජනයක් තියෙනවා නම් අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මම මීට කලින් කරලා තියෙනවා ලෝක දෙවෙනි ධනවත්ම මිනිසා. ඒ වගේම මම ඊට පස්සේ කරලා තියෙනවා
5 ඔබ නොදන්න කරුණු ගැන ඊට පස්සේ මම කරලා තියෙනවා YouTube එකකට ලැබෙන වාස් 4ක් ගැන Elon Musk ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ වල links මම description එකේ දාලා තියන්නම්. අන්තිමට මම අපේ YouTube channel එකේ subscribers 50 කම්ප්ලීට් වුණ හින්දා මම ඔයන්ට tag එකක් දෙනවා. ඒ data cards 4ක්. මම ඒ වීඩියෝ එකේ link දාලා තියන්නම්. මම මේ tag ගන්න මොකද්ද කරන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් වීඩියෝ එකක් දාලා තිනවා. ඒ වීඩියෝ එකත් මම description එකේ දාලා තියන්නම්. ඉතින් අදට ගිහින් අපේ YouTube channel subscribe කරලා තියාගන්න. ඉතින් ඔයගොල්ලෝ subscribe කරන එක තමයි අපිට දිරිමත් වෙන්නේ. තවත් වීඩියෝ එකකට අදහසක් එනවා මට. ඔයගොල්ලෝ මේ comment දාන්න තුනේ. ඉතින් අපේ YouTube channel subscribe කරලා මේ වීඩියෝ like එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් මම අදට ගිහින් අපේ YouTube subscribe කරලා මේ වීඩියෝ like එකක් දාලා මේ වීඩියෝ comment එකක් දාලා කියන්න අමතක කරන්න එපා. මම දිනිදු විජේසිංහ ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.